මේ කන්දේ පාරවල් පවා ගිලා බැහැලා තියෙන්නේ, ඉරි තලා වැටිලා තියෙන්නේ. නායකීය තැන කඩයක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. තා පොඩ්ඩෙන් කඩේ පොඩ්ඩක් එහයින් තිබ්බනම් මෙන්න මේ වලේ තමයි. ඉතින් අපි මේ පැත්තට සියලුම දෙනාගේ නෙත යොමු කරලා ඇත්තටම ඉතින් අපිට ඇත්තටම කිව්වොත් මහත්තයා ඇත්තටම අපි නම් අපි මගේ 4 දෙනයි ගෙදර මේ අම්මයි අප්පච්චි නංගි මායි අපි 4 දෙනා. එදා අපිට නම් කොහෙටවත් පැන ගන්න බැරි වුණා. අනික් කට්ටියට නම් කොහොම හරි ගෙවල් වලින් తాවකාලික ඥාතීන්ගේ ගෙවල් වලට හරි පැනගෙන තිබුණා. රෑ එහෙම. අපිට ඉතින් මේක ඇත්තටම කොහෙන්ද එන්නේ කියලා හිතා ගන්න බැරි වුණා. මේක එන්නේ කොහෙන්ද මේ අපි හිතුවේ මේ දැන් මෙතන ඔබතුමා ඔහොම ගිහිල්ලා බලන්න අතන තව තියෙනවා. ඉතින් ඔක්කොම මේ හිතා ගන්න බැරි වුණා මේක ගේ උඩින්ද එන්නේ කියලා. ඇත්තටම ඉතින් කිව්වත් එහෙම ඉතින් දරුණු අර ජීවිතේ මරණයට මුහුණ දීලා මේ හුස්ම ගත්තා වගේ තමයි දැනෙන්නේ. මරණයෙන් ගැලවුණා. ඇත්තටම මේ අවංකවම නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්තුමිය මේ ඒ කාර්ය මණ්ඩලය එතකොට නිතර දෙවියලේ හොයලා බලනවා ඇත්තටම. එතකොට අපේ පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය සභාපතිතුමා මේ മന്ത്രിවරු යදාල മന്ത്രിවරු නිලධාරීන් සෑහෙන සහයෝගයක් දෙනවා. දැන් අර මේ භූමියේ පදිංචි වෙන්න සුදුසුද කියන එක බලන්න තමයි දැන් අපි දවස් 10ක් දැනට. දවස් 10ක් ඉතින් මේ 29 උදේ තමයි අපි පන්සලට ගියේ. ඉතින් දැන් අපිට දැනගන්න ඕනේ අපිට ගෙවල් වලට එන්න පුළුවන්ද ඉන්න කොච්චර කාලයක්ද කොහොමද කියලා හරි හැදෙන්න පුළුවන් මේ ප්‍රදේශයේ ඉන්න පුළුවන්ද කියන එක තමයි දැනගන්න ඕන. හොඳයි. ඔව්. මම මේ මොහොතේ රැඳී සිටින්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය කබල් ගස්තැන්නේ. තවත් නමක් තියෙනවා. ඒ පරණ නම අලුත් නම සමාධිතැන්න. සමාධිතැන්න කියන ස්ථානයේ මෙතන හරි විශේෂ තැනක් තමයි මුළු ලංකාවටම. මේ මොහොතේ කුණාටුවෙන් විශාල ජනතාවක් අවතැන් වෙලා ඉන්නවා මේ වෙනකොට. මේ ස්ථානය ඇවිල්ලා මෙන්න මේ අර මෙතන අතේ දුරින් පේන්නේ ඒ ස්ථානයට කියන්නේ පත්තිරිප්පු කන්ද කියලා. ඒ කන්දෙන් තමා දැදුරුවේ පටන් ගන්න. මූලික උල්පත පටන් ගන්නා වූ තැන. ඒ පටන් ගන්නා වූ තැන මේ වෙනකොට මුළු ප්‍රදේශයේම අයින් වෙන්න කියලා තියෙනවානේ. අවතැන් වූවන් ඉන්නවා මේ කන්දේ එහා පැත්තෙත් ඉන්නවා මෙහා පැත්තෙත් ඉන්නවා සාමාන්‍ය 150ක් විතර ඉන්නවා. ඔව්. ඉතින් අර මගේ වම් අත පැත්තෙන් පේන්නේ අර අංකුඹුරේ රඹුකන කියන නායකීය ප්‍රදේශයනේ. සාමාන්‍ය පවුල් ඔතන බර ගානක් ඒ යට වෙලා ගියාම තවත් හරන්නේ මිනි ගන්නත් දරුවෝ ඉන්නවනේ. මෙහෙට මොනවද මේ වෙලාවේ ඔබතුමාලාට මේ අවශ්‍යතාවයන් ටික? අවශ්‍යතාවයන් දැනට ඔව් මේ පාර හදා ගන්න ඕනේ. අපිට යන්න පාරක් නැහැ. මේ මහ පාර. ඔව්. මෙතනින් අපි ආවේ ගිය පාර. ඔව්. මේකෙන්ද අපිට ආයේ යන්න එන්න පාරක් නැහැනේ. ඔව්. මම අදහස් කරා ඊට වසර කීපයකට කලින් මේ දැදුරුවේ පටන් ගන්න තැන පත්තිරිප්පු කන්දේ ඉඳන් මුහුද දක්වා මේ ඉවුරු නාය යන නිසා ගස් වර්ග 6ක් හදන්න. මීට වසර ගානකට කලින්. නමුත් මට ඒක නොයෙකුත් ප්‍රශ්න නිසා ඉෂ්ට කරගන්න බැරි වුණා. මගේ අදහසක් තියෙනවා මේ දැදුරුවේ පටන් ගන්න උල්පත තියෙන ගමනේ ඔයාලගේ ගම සේවයක් කරන්න. ඔයාලා කැමතිද? සම්පූර්ණ සහයෝගය දෙනවද? අනිවාර්යෙන් සහයෝගය. හරිද? දෙනවනේ. වගේ දෙයක් ඉතින් ගමට එනවා ලැබෙනවනේ. ඉතින් අනිවාර්යෙන් සහයෝගය ලබා දෙනවා. හරිද? පළමුවෙන්ම ඔයාලගේ ගම අපි ආරක්ෂා කරන්න ගස් හිටවිල්ල තමයි කරන්නේ. සියලුම සත්වයන්ගේ ඔයාලගේ සුභ සිද්ධිය සඳහා
ඒ ටික කරනවා. තවත් මට පුළුවන් අයුරින් මේ ප්‍රදේශයට සේවාවක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. කවදාද හෙටද අනිද්දාද මට කියන්න බෑ. හරි. ඒක නිසා මේ ගමේ තියෙන ප්‍රශ්න වලට මා හිතවත් සියලුම ලෝකවාසීන්ට සහයෝගයක් දෙන්න පුළුවන් නම් මේ අවස්ථාවේ දෙන්න. ලංකාවේ දිගම ඔය තමයි දැදුරෝය කියන්නේ. හරිද? කොච්චර කුඹුරු ප්‍රමාණයක් පෝෂණය වෙනවද? පොල්ලතු කොච්චර දැදුරෝයෙන් පෝෂණය ලබනවද? ඒක නිසා ඒ දැදුරෝයේ මූලික උල්පත තියෙන්නේ මෙතන මේ ගමේ. ඒක නිසා අපි මේ ගමට සහයෝගය දෙන්න ඕන. සියලුම දෙනා එකතු වෙලා පුළුවන් නම් අපි මේක සංවර්ධනය කරමු මේ ප්‍රදේශයේ. අපි සහයෝගය දෙමු. අපේ වැඩසටහන මේ දැදුරෝය උල්පත ගාවින් පටන් ගන්න තමයි අදහස. අනිවාර්යෙන් පටන් ගන්නවා. මේක මේ ග්‍රාම සේවා වසම ගොඩහේන ග්‍රාම සේවා වසමේ. එහෙනම් සියලුම දෙනා තෙරුවන් සරණයි.